එක විනාඩියක් ඉවසුවනම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඕක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැත්ද? ලෝකයේ තුල ඇති වෙලා තියෙන මේ යුදගිනි දැල් නිවේවා. ලෝක සාමය සෞභාග්‍ය උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. අවමන් නොකරේවා. සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ලෝකයේ තුල ඇති වෙලා තියෙන මේ යුදගිනි දැල් නිවේවා. ලෝක සාමය සෞභාග්‍ය උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. අවමන් නොකරේවා. සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. භාග්‍ය උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. අවමන් නොකරේවා. සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ලෝක සාමය සෞභාග්‍ය උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. අවමන් නොකරේවා. සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු.